සමහර අය අපිට හිතෙන්න පුළුවන් මේ අහම්බෙන් එයා මුණ ගැහුණා කියලා. සමහරලාවට ඔබ කොහේ හරි විදේශ රටකට ගිය වෙලාවක වෙන්න පුළුවන්. එක්ක ඔබ හදිස්සියෙන් නොසිතන විනෝද ගමනක් ගිහිල්ලා බස් එකක යනකොට කෝච්චියක යනකොට ඇස ගැටෙන්නේ. හැබැයි දැක්ක ගමන් හිත ඇදිලා යනවා. සමහර වෙලාවට අර ජීවිතයේ ලක්ෂ ගණන් කෝටි ගණන් මිනිස්සු එක්ක සමාජ වැඩ කරලා ඇති, රස්සාවල් කරනකොට පාරතොටේ මුණ ගැහිලා ඇති, කතා කරලා ඇති, hina වෙලා ඇති. දසදහස් ගණන් මිනිස්සු අතරේ තමන්ගේ ජීවිතේ එදිනෙදා යන්නේනකොට කොච්චර මිනිස්සු දකින්නවා, මුණ ගැහෙනවා, hina වෙනවා, කතා කරනවා. හැබැයි මේ සියල්ලට වඩා නොසිතපු විදිහට කෙනෙක්ගේ එක හිනාව, එක වචනයක් කෙනෙක්ගේ ජීවිතය ඇදිලා යන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, ඔබ අපි කවුරුත් මේ බණහන සියලු දෙනාම ඒ ඇදිලා යන්නේ යම් කිසි බැඳීමක් එක්ක. ඒක සමහර වෙලාවට අකුසල විපාකයක් ගෙවන්න වෙන්න පුළුවන්. පුණ්‍ය විපාකයක් විපාක දෙන්න වෙන්නත් පුළුවන්. දැන් බලන්න ජීවිතේ මෙහෙම දේවල් ඔබට මේ ජීවිතයේ ස්වභාවය හොඳට තේරුම් ගන්න පුළුවන්. සමහර අය ඉන්නවා අවුරුදු ගණන් ආදරේ දැකපු ගමන් හිත ඇදිලා යනවා. පුදුම ආදරයක් ඇති වෙනවා. යා නැතුවම ජීවත් වෙන්න බෑ වගේ හිතෙනවා. එතකොට තමන්ගේ මුළු ලෝකේ යා විතරයි කියලා හිතෙනවා. ඊට පස්සේ හිත ඇදිලා යනවා. කොහොම හරි සම්බන්ධ වෙනවා, කතා බහ කරනවා. ඒ කටහඬ අහන්න නැතුව ඉන්න බෑ. රූපේ දකින්න නැතුව ඉන්න බෑ කොහේ හිටියත්. එහෙම බැඳීම් ඇති වෙලා විවාහත් වෙනවා. එහෙම කාලයක් ඉඳලා ඒ මිනිහගෙන්ම වද විඳලා ගුටි කාලා අවසානයේ මේ මිනිහගෙම මැරුම් කනයි නැද්ද? ඔබ හොඳට බලන්න මේ සමාජ අත්දැකීම් තුළ. මොකද අපි මේ සමාජි ගොඩාක් මිනිස්සුන්ට බණ කියලා කතා කරලා සාමාන්‍යයෙන් හැම ශේෂ්ත්‍රයකම අපි මිනිස්සු ඇසුරු කරලා තියෙනවා. උසස් ශේෂ්ත්‍රවල ඉඳන් මධ්‍යම පන්තිය අපරාධකරණය අපි කොච්චර ගිහිල්ලා බන්ධනාගාර ඇතුලේ බණ කියනවද? මහා දරුණු අපරාධකාරයෝ මිනී මරපු අය, එල්ලුම් ගහට නියම වෙච්ච මිනිස්සු අපි එකතු කරලා බණ කියලා භාවනා වැඩසටහන් කරලා ඒ මිනිස්සු අඩාගෙන දුක කියනකොට අපි ඒවට ඇහුම්කන් දීලා ඔවුන්ගේ හිත හදලා අපිට ඕන තරම් සමාජ අත්දැකීම් තියෙනවා. ඒ තුල සමහර අය අපිට මුණ ගැහිලා තියෙනවා අවුරුදු 10 15 ආදරය කරලා ජීවිතේ විවාහ වෙලා කාලයක් ඉඳලා දරුවොත් ලැබිලා අවසානයේ පුංචි දෙයකට එක්ක පොඩි බහිම්බස් වීමක්, පොඩි සැකයක්, කවුරු හරි කියපු කේලම මේ වගේ දෙයක් මත අර බිරිඳ මරලා එල්ලුම් ගහට නිය වෙලා හිරේ ඉන්න මිනිස්සු අපිට මුණ ගැහිලා තියෙනවා. එතකොට ජීවිතයේ ස්වභාවය තමයි අර දැකපු ගමන් හිත ඇදිලා යනකොට හිතුන්නේ කවදා හරි මාව මරන්නේ මේ මිනිහා කියලා දැක්කේ නැහැ. ආදරය කරනකොට මට මෙයා නැතුව බෑ කියලා හිතනකොට හිතුන්නේ මේ මිනිහාගෙන් මං කවදා හරි මැරුම් කයි කියලා හිතුන්නේ. එකට ජීවත් වෙනකොට එකට කාලා බීලා එක ගෙදර ඉන්නකොට ආදරය කරනකොට කවදාවත් හිතුන්නේ මේ මිනිහා කවදා හරි මාව මරයි කියලා. හැබැයි කාලයක් ඉඳලා අර කර්ම විපාක දෙන්න මෝරලා එන අවස්ථාවක් එනවා. එතකන් මේක තමයි ජීවිතවල ස්වභාවය.